ඒක නිවැරදි කරගන්න. නිවන් දකින්නවා කියලා කියන්නේ මානසික ප්‍රතිකාර ලබනවා කියන එක. වනගත වෙලා තපස් රකින්නවා කියලා කියන්නේ මානසික රෝලේ ඇඩ්මිට් වෙනවා කියන එක. මනසත් එක්ක තමයි මේ ගනුදෙනු තියෙන්නේ. හැම චේතනාවක් තුළතම ඉපදීමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. ඒක නිවැරදි කරන. එන මොකද්ද මේ මානසික ප්‍රතිකාරය මේ ලබන්නේ? සබ්බේ පුත්‍ජන උම්මත්තකා කියලා කියන්නේ පුත්‍ජන ස්වභාවයකින් ඉන්න කර උම්මත්තකයි කියන්නේ මොකද්ද? උම්මත්තකයා කියලා කියන්නේ මානසික ලෙඩා කියන එකනේ, පිස්සා කියන එකනේ. එතකොට අපි පිස්සු වලට නෙමෙයි මේ වේදකමක් ගන්නෙ. එන අපි හැමෝම රෝහල්ගත වෙලා මේ විශ්වය තුළ රෝහල්ගත වෙලා අපි මේ උම්මත්තක කියන ලෙඩේට බේතක් ගන්නවා. ඒ පුත්‍ජන ස්වභාවය සනීප කරනවා. සෝතාපන්න සකු르දාගාමි අනාගාමි අරියත් කියලා ඩිස්චාර්ජ් වෙනවා අපි. රාත් බෝධියෙන් තමයි අපි ටිකට් කපලා එළියට යන්නේ. එතකන් අපි ICU එකෙන් නෝමල් වාට්ටුවට එන නෝමල් වාට්ටුවෙන් මේ ගෙවන වාට්ටුවට එන ගෙවන වාට්ටුවෙන් නිකන් අර නිකන් කොරිඩෝරට දාන කොරිඩෝවෙන් එලවනවා ටිකට් එක කපලා. පොඩ අර සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා එයාව එළියට දානවා. සෙනිකව කරගන්න දක්ෂ කට්ටිය ඉන්නවා. අද ගිහිල්ලා ඊට උදේ ඩිස්චාර්ජ් කරලා එන කට්ටිය බලෙන් ටිකට් කපාගෙන යන කට්ටිය ඉන්නවා. ඒකෙම බුද්ධ පූජාව තියාගෙන ඒක අරක් අරගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. එක දවසෙන් සනීප කරන කට්ටිය ඒ භික්ෂු භාවයෙන් රාහත් වෙන කට්ටිය. බලෙන් ටිකට් කපාගෙන යන කට්ටිය චක්කුපාල මහරහතන් වහන්සේගේ වීරිය වැඩි කට්ටිය. කොහොම හරි මම මේක වඩනවා. නැති කුසලිය උපදවනවා. මැරිච්ච කුසලයට පණ දෙනවා. නුහුපම් පිං උපදවනවා කියලා ඒ උපං කුසල් උපං පිං වලින් වැඩ අරගෙන නුහුපම් කුසල් නුහුපම් පිං වල උපදවගෙන ඒක කරගෙන ඩිස්චාර්ජ් වෙලා යනවා. බලෙන් ටිකට් කපාගෙන යන කට්ටිය. මේක වැඩෙන්නේ මේ කාලේ කොයිද මාර්ගඵල දෙන දෙයක් කාලා ඉමු කියලා එතන එහෙම බුද්ධ පූජාවට යන වාට්ටුව ආරණ්‍ය කරගෙන එතන පදිංචි වෙනවා. ඒ හාමුදුරුවෝ උදුම්මල ගාලා තෙලවන්න බෑ. ඒ කට්ටියකුත් ඉන්නවා. මේම කට්ටියකුත් ඉන්නේ. ඒගොල්ලෝ කිසිම වීරයක් නැහැ. ඒගොල්ලෝ එතන පදිංචි වෙලා ස්ථිර පදිංචි කරුවා.